එක්තරා කාලෙක කැලේ සත්තු වගේක් දුවන්න පටන් ගත්තලු අහස කඩා වැටෙනවා. දැන් ඔය සත්තු අතරේ දින්ගේ කොටි වලස්සු හාවෝ ඔක්කොම ඉන්නවා. ඉතින් මුන් දුවලා උඩ බලපුවාම ඒ හැමතැනම අහසලු. ආදෙන් වෙරෙන විදියක් නැහැනේ. කොහොම දුවනකොට මේ පුංචි කුරුල්ලෙක් විතරයක් වගේ පුංචි කුරුල්ලෙක් උඩු බැලි අතට ඉන්නවලු කකුලත් මෙහෙම තියාගෙන අහස දිහා බලාගෙන. එහෙම කොටද? ඔන්න ඔය කතාව තමයි මුදලාලි අලියා අහලා තියෙන්නේ. ඈ බොල මෝඩ කුරුල්ලෝ. මේ වගේ අහස කඩා වැටෙන භයානක අවස්ථාවක උඩු බැල්ලෙන් අතට හැරිලා කකුලත් උඩට තියාගෙන තෝ මොකද්ද ඔය කරන ක්‍රියාව? එතකොට කුරුල්ලා මොකක්ද මම කියන්නේ? කුරුල්ලා කිව්වේ මොකද්ද දන්නවද? ඌ කියා අපි මම මේ උඩු බැල්ලෙන් අතට ඉන්නේ අහස අල්ලගන්න. ඒ පොඩි කුරුල්ලට පුළුවන් ද බං අහස අල්ලන්න? ඔන්න ඔය ප්‍රශ්නේම තමයි මුදලාලි සිංහ හැව්වෙත්. ඈ බොල මූරු කුරුල්ලෝ. විතරයක් වගේ ඉන්න ඔබට පුළුවන් ද මෙච්චර විශාල අහසක් අල්ලන්න? හරිනේ. මුදලාලි දන්නවද ඒතර උඩුන උත්තරේ මොකක්ද? නෑ. මට පුළුවන් කොටස මම අල්ලගන්න. ඔහෙ ඵලයක්. දැන් මුදලාලිට තේරෙනවද ඌ අපිට දුන්න ආදර්ශය මොකක්ද කියලා? එක එක අපේ ප්‍රශ්න විසඳලා දෙනකන් ඉන්න නැතුව අපිට කරන්න පුළුවන් කොටස කරන්න ඕන. අපිට කරන්න පුළුවන් දේ අපි කරන්න ඕන. අපි පුරුදු වෙලාම ඉන්නේ මුදලාලි අපිට පුළුවන් දේවත් නොකර අනුන් කරලා දෙනකම් බලාගෙන ඉන්නනේ. යකෝ අපේ වගකීම ඉෂ්ට කරලා ඉන්න එපා. අනුන්ට බනින්න.